හැල්ලෝ අයිබෝන් වෙල්කම් ටු ශ්‍රී ව්ලොග්ස් මගේ යාළුවනේ අද මොනවද වටපිටින් බලන්නේ කියලාද බලන්නේ මොකුත් නෑ අද මේ උදේම අපි පටන් ගත්තා ද වෙසක් දවසනේ එහෙනම් අපි යන්න ගියා දන්සල් පාරක් කමු කියලා යාළුවෝ සෙට් එකත් එක්ක මේ යන්නේ දැන් මුන්නේස්වර පාරේ දාලා අපිට ප්ලෑන් එකක් තිබ්බේ එහෙනම් මුන්නේස්වර පාරෙම දාලා කොයි හොගම් වෙනවා ඒ වෙලාවේ දාලා යනවා කිව්වොත් අපි තනියම යන්නේ නැහැ නේ රංජෝ පිටින් යන්නේ යාන අර අද දර්ශ ලම්බේද කියලා එම යනකොට මුනිසර පාරම පවකර යනකොට සුපිරි තැනක් කම්බුණා විට කුඹුරු මැද්දේ යන ෆීල් එකක් අපට එතන මේ ෆීල් කරන්න පුළුවන් වුණා ඔක්කොමත් කඩාගෙන මට අලුත් වීඩියෝ ග්‍රැෆික් කෙනෙක් මම අහය කරා ඌ මටත් දන්නේ නැතුව උඩ යට ෂොට් එකක් දාගෙන වගේ ඒ කියන්නේ පාරත් වුණා ආර්බෙන්ට් කාර්යය ඌ මේකට ෂොට් එකට දාන්නේ නැහැ ඌ කඩාගෙන යනවා ඉතින් මමත් යනවා පස්සේ අවුලක් නෑ වීඩියෝ කරන්න අරන් තියෙනවද ට්‍රැෆික් අංකල් අද කොහමත් අල්ලන්න බෑනේ ඉතින් උඩ හින්දියක් දාගෙන උන්න යනකොටම අපිට හම්බුණා දන්සල් මම පළවෙනි දන්සල මේ බීම කූල් ඩ්‍රින්ක් දන්සලයක් ඔන්න මම බොණ්ඩ යමු කියලා යනකොට අන්න නිමෙස් මල්ලි මටත් එක්ක අරගෙන ඒවත් ඉවර කරලා යනකොට අපිට හම්බුණා වාරිය පොළ පැත්තේ කොයිද තෝස දන්සලයක් පොලිමේ ඔක්කොමලත් එක්ක හිටියයි කෝබන් තෝසි කියලා ගෑගෙන හිටියට ඔක්කොම ඉවර කරලා යනකොට ස්පොට් එකක් අපිට හම්බුණා එළම එළ තමයි හරි මෙතන චුට්ටක් වීඩියෝ පාරක් දාලා චුට්ටක් හාන්ස් වෙලා යමු කියලා මට පිට මේකත් වීඩියෝ ෂොට් එකක් දාගෙන අවුන් අපි බඩවරුන්ගෙත් තරංග ආවා කට්ටිය ඔක්කොම මේකේ උඩ වාඩි වෙලා බඩවරුන්ගෙ කකාගෙන කයියක් ගාගෙන ඔක්කොම එනකොට මට හිතුණානේ මූවත් උස්සමු කියලා බොඩි බිල්ඩර් කියලා හිතාගෙන මූවත් උස්සගෙන කේලම් චුට්ටක් පෙන්නලා හොඳ වෙලාවට මූ ඒක ඇතුලේ වැටෙන්නේ නැත්තේ. එනකොට නාමු කියනකොට මූ මට ජොකා පිටින් ඉන්නකොට තින්න දෙන්නේ නැහැ නේ වීඩියෝ කරනවානේ. ඔක්කොම ඉරකලා යනකොට සරි ගෙදර යමු කියනකොට මේ වැත්තේ ඉතින් ආවස වුණා. බලන්න කොහොමද කියලා අහස. ඔන්න මේ රොටි දන්සලොත් තියෙනවා පන්සලේ පොලිම නම් තමයි වැඩි. නේ පුදික වැඩි. ඒවත් ඔක්කොම ඉවර කරලා හරි මේක ඇති කියලා යන්න කියලා හිතනකොට ගෙදර යන්න කියලා හිතනකොට රෑ වුණා. අවුලක් නැහැ කියලා ඔන්න යනකොට ඉතින් වහින්නත් පටන් ගත්තානේ. පොඩි වැස්සකටත් අපි මාට්ටු වුණා. ඔක්කොම කටාගෙන වැස්සත් බලා නොසී යනකොට කටාගෙන යනවා. ඉතින් යනකොට අපිට හම්බුණා හොඳ වෙසක් කල්පයක්. හොඳට ලස්සනට වෙසක් කුඩු ඔක්කොම හදාගෙන ඒවත් චුට්ට වීඩියෝ පාරක් දාලා කිල්ලුනම නැත්තේ මේ පාරේ. ඔක්කොම ඉවරලා ඉතින් යනකොට රෑ වුණා. Bye.